කරුණාවන්ත අනේක වාරයක් කිසිදු වෙනම සාමීනි ඒ වගේම අපේ සියලුම පවුලේ සියලු දෙනා ක්‍රියාකාරී සහෝදරියගේ පවුලේ සියලු දෙනා ඔබ වහන්සේගේ දයාතර ප්‍රාර්ථනා සාමීනි පලාත ඔබ වහන්සේගේ දයාතර ප්‍රාර්ථනා සාමීනි වගේම අපේ සභාව අපේ වර්ධනය සාමීනි එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඔබ වහන්සේගේ වචනේ ඔබ වහන්සේගේ වචනේ කතා කරන විදිහට ඔබ වහන්සේ විසින්වයි කියලා සාමීනි ඔබ වහන්සේ ඉතින් අපිට දැනගෙන ඇතුළත් අපි බොහොම වෙන මීට කලින් මීට වඩා විශාල සේවයක් කරා සාමි මෙතන දරුවෝගේ අනාගතය හදන විවිධ ඉගැන්වීම් කරා ඒ සාමි අපිට දැන් අපි කාලයක් තිස්සේ අපිට විවිධ බාධා ආපු නිසා අපි ඒවෙන් සියලු දේවල් වලින් ඉවත් වෙලා ගියා සාමි අපිට විවිධ ප්‍රශ්න ආවා සාමි ආර්ථික ප්‍රශ්න ආවා ඒ වගේම සාමි අපි ඉවත් වෙනවා නැවතත් අපි වහන්සේ පාදපාම වලට ඇවිත් සාමිනි ඔබ වහන්සේට නමස්කාර කරන්න ඔබ වහන්සේ අපිට වහන්සේ සුද්ධාර්ථයන් වහන්සේ මඟ පෙන්වන සාමි අපිට මෙතන සේනක ගෙන්නවන වහන්සේ ඊළඟ සතියට ආරම්භ කරන මේ අවස්ථාවේ ඉරුදින ස්වාමීනි ඔබ වහන්සේ අප දේවතාත්තා අපට වන්දනා කරන්න යාඥා කරන්න අද දවස දුන්නා වූ කරුණාව නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි අපට එකම පවුලක් එකම කණ්ඩායමක් වශයෙන් අපට එක්ව වෙලා ස්වාමීනි ඉස්සලා ස්වාමීනි වහන්සේගේ වචනේ ස්වාමීනි අපට ගේන්න වහන්සේගේ වචනේ දැනගන්න සුද බයිබලයේ වචනේ දැනගන්න ස්වාමීනි වහන්සේ දුන්නා වූ කරුණාව ගැන ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි ඒ වගේම ස්වාමීනි මේ පාදුක්ක ප්‍රදේශයේ ස්වාමීනි හැම දෙනාම ස්වාමීනි වහන්සේගේ දේව බාමුලට ගේන්න දෙන්නා වූ කරුණාව නිසා ස්වාමීනි ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි හල්පේ උග්ගල්ල ඒ වගේම ස්වාමීනි මේ තව ගම්වල ස්වාමීනි සිටින හැම දෙනාටම මාද්‍රව්‍ය මත්කුඩු ඒ වගේම දැන් ස්වාමීනි ක්‍රමක්‍රමයෙන් ස්වාමීනි වහන්සේගේ කරුණාව නිසා ස්වාමීනි අඩු වෙලා යනවා ස්වාමීනි මේ ප්‍රදේශයේ ස්වාමීනි ඒ වගේම ස්වාමීනි මේ ප්‍රදේශයේ ස්වාමීනි වහන්සේ අපට දෙන්නා වූ කරුණාව නිසා ස්වාමීනි ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි අපට එකම කණ්ඩායමක් වශයෙන් ස්වාමීනි එක් වෙලා ස්වාමීනි අපට වහන්සේ දෙන්නා වූ කරුණාව නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි ඒ වගේම අපට ස්වාමීනි කරන්ට් එක තියනවා කියන එක පේන්නේ නැහැ නමුත් ස්වාමීනි වහන්සේ අප හමුවේ ඉන්නවා කියන එක ස්වාමීනි අපට දැනෙනවා ස්වාමීනි වහන්සේ අපට ආශිර්වාද කරනවා කියන එක අපට දැනෙනවා ස්වාමීනි වහන්සේ අපි යන්නේ ගමන බිමේදී ස්වාමීනි වහන්සේ අප මැද්දේ ක්‍රියා කරනවා ස්වාමීනි සුදාත්මයන්න් වහන්සේ අපට මඟ පෙන්වනවා ස්වාමීනි මේ මඟ පෙන්වන්නේ ස්වාමීනි වහන්සේ කරුණාව තුළ ස්වාමීනි වහන්සේ ස්වාමීනි වහන්සේ අපට දෙන්න දෙයක් තියෙනවා නම් ස්වාමීනි වහන්සේ දේ අනිවාර්යෙන් ස්වාමීනි අපට ලබා දෙනවා ස්වාමීනි වහන්සේ කරුණාව ස්වාමීනි වහන්සේ අන් අයට වඩා ස්වාමීනි වහන්සේ අපට මහත් ආශිර්වාද කරනවා ඒ ආශිර්වාදේ කරන්නේ ස්වාමීනි වහන්සේ දේව පාමුල ස්වාමීනි අපි එක් වෙලා අපි ස්වාමීනි එකට යාඥා කරන නිසා ස්වාමීනි අපට දෙන්න දෙයක් තියෙනවා නම් ස්වාමීනි ඒක ඔබ වහන්සේ සැලසුම් කරලා අමාරයි ස්වාමීනි ඒ දෙනවා ස්වාමීනි අපට ස්වාමීනි ලංකාව පමණක් නෙවෙයි ස්වාමීනි මුළු ලෝකෙම ගැලවීමට ස්වාමීනි දේවතාත්තා අපට ස්වාමීනි සහාය දෙනවා ස්වාමීනි ඒ නිසා ස්වාමීනි අපි ඔබ වහන්සේට බාර කරනවා ස්වාමීනි අද දින මේ ස්ථානෙට පැමිණෙනා වූ ප්‍රියාකාන්ති සහෝදරිය ඒ වගේම දරු දෙදෙනා ස්වාමීනි දරු දෙදෙනා භාර්යාව ස්වාමීනි මමද ස්වාමීනි ඔබ වහන්සේට බාර වෙනවා ස්වාමීනි අපේ ශ්‍රියාකාන්ති සහෝදරිය ස්වාමීනි දෙවෙනා යම් කිසි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීනි ඉක්මන් සුවය දෙන්න ස්වාමීනි ඉක්මන් කරුණාව දෙන්න ස්වාමීනි ඉක්මන් සතුට දෙන්න ස්වාමීනි ඒගේ පවුලට ස්වාමීනි මාත්‍ර ආශිර්වාද කරන්න ස්වාමීනි දරු දෙදෙනාට මහත් ආශිර්වාද කරන්න ස්වාමීනි යන්රාපුර ප්‍රදේශයට ගියා වූ දරුවට ස්වාමීනි ද්විනියට ස්වාමීනි මහත් ආශිර්වාද කරන්න ස්වාමීනි ඒ සහෝදරිය ස්වාමීනි මේ ස්ථානයේ ස්වාමීනි අපිත් එක්කලා ඒකාර ස්වාමීනි අපේ කණ්ඩායමේ ඉන්න ස්වාමීනි කණ්ඩායමේ මහත් සෑ ඉරිදා දින ස්වාමීනි අපට ආශිර්වාද ලබනවා ස්වාමීනි ඇයි යන තරක් නැත්තම් ස්වාමීනි ප්‍රථම ස්ථානයේ ලබනවා ස්වාමීනි එද ස්වාමීනි වහන්සේගේ සල්සුමයි ස්වාමීනි ඒ ස්වාමීනි වහන්සේ රිතුන්තන ස්වාමීනි ඇයිගේ එක් දින සාක්ෂියක් වූ ස්වාමීනි යම් කිසි කඩදාසි කුල එකම නැත්තම් ලෙන්ස් වේ ජේසුස් වහන්සේගේ නාමයට කියලා යාඥා කළා ලියලා ඉරගිය දොරට යව කියලා ජේසුස් වහන්සේගේ නාමයෙන් කියලා නේ සිස්ටර් මොකද කිව්වේ ජේසුස් වහන්සේගේ නාමයෙන් මේ කුරුසේ ඔව් දෙහ බලලා ඒ වචන ටික මතක් කරන්න කියලා ඉරගේ ඇතුළට ලියලා ඒවා ස්වාමීනි ඒ තරම් දෙයයන් වහන්සේට ආශිර්වාද කරලා දෙන ඒ විශ්වාසය ස්වාමීනි ඇතුළත තිබෙනවානේ ඒ විශ්වාසය තුළ තමයි ගම කරන්නේ ඒක මට මතකයි වචනේ මම ලියලා තියෙනවා ඒක වචනේ මම කිව්වා මේ මෙහෙම ලියවා කියලා යන කතාව මට කිව්වා දේවාකාන්ත සහෝදරිය ඒ නිසා ස්වාමීනි ඇයට මහත් ආශිර්වාද කරන්න ඒ විශ්වාසය තුළ ස්වාමීනි ඕනම කෙනෙක් දෙයයන් වහන්සේ කෙරේ විශ්වාසය තුළ ඉන්නවනම් ස්වාමීනි දෙයයන් වහන්සේ සපේනවා ස්වාමීනි ඒක තමයි විශ්වාසය ස්වාමීනි ඒ නිසා ස්වාමීනි අද දින ස්වාමීනි අපි එක්ක වුණා වූ එක්ක වෙලා අපි එකට යාඥා කරන්න හැම දිනාටම ස්වාමීනි වහන්සේ මහත් ආශිර්වාද කරන්න සියලු දේව වහන්සේට බාර කරනවා බාර කර යාඥා කරන්නේ අපට ආදරයෙන් අපට ප්‍රේමණීය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් උතුම් නාමයෙන්
තමර සහෝදරිය විසින් දේව වචනය ලබා දෙනවා. දේව වචනය ලබා ගැනීම සඳහා සූදානම් වෙන සිටින කීසේක උන්වහන්සේ එළිය වේවා කීසේක එවිට එළිය විය. එදී යහපත් බව දෙවියන්වහන්සේ දුටුසේක. දෙවියන් වහන්සේ අන්ධකාරයේ එළිය වෙනකොට එළියට දවාල කියාද අන්ධකාරයට රාත්‍රිය කියාද නම් ලැබුසේක. ආමේන්. උදේ විය. ඒ එක දවසක් දැන් මොන්න අපි කියමු ඉස්සෙල්ලා දැන් මේ ලෝකේ මැවිච්ච දවසේ අපි මේ දෙවියන් වහන්සේගේ වචනේ කියන දේ ප්‍රබල බව තමයි මේකෙන් පෙන්නන්නේ. අපි බලන වචනෙන් අපිට පුළුවන් වචනයකින් දවල් වෙන්න එළිය වෙන්න මේ කුරුල්ල අර ගහට යන මේ ගහට යන කියලා කියන්න බෑනේ. කිව්වට වෙන්නේ නෑනේ. බලන්න දෙවියන් වහන්සේගේ වචනේ තුල පොඩි තරම් දේවල් මහ පොළොව මවපු මේ මොහොතේ ඉඳලා ලෝකේ මැව්ව තැන ඉඳලා කොයි තරම් වචනේ ප්‍රබලද. ඒ වචනේ තුල වචනේ ප්‍රබලත්වයේ තුල තමයි සියලු දේ උනේ. ඉතින් පටන් ගෑම දෙවියන් වහන්සේ කිව්වා දෙවියන් වහන්සේ අහසයි පොළොවයි මැව්වා. මුලින්ම අහස පොළොව මැව්වා. ඊට පස්සේ පොළොව නිකන් හිස් තිබුණේ. පොළොව නිකන් වීමක් විතරයි තිබුණේ. ඊට පස්සේ අන්ධකාරය ගැඹුර පිට අන්ධකාරය විය. දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේගේ ආත්මයෙන් ජලයේ මතු පිට හැසිරුවා. ඒ කියන්නේ නිකන් පාළුව වෙලා තිබුණා හිස් පොළොව. ඊට පස්සේ ජලයේ මතු පිට දෙවියන් වහන්සේගේ ආත්මයෙන් හැසිරුවා. දෙවියන් වහන්සේ එතෙන්ද කිව්වා කරුවල තිබුණේ මේ එළියක් නෑ මොකක්වත් නෑ එළිය වෙන්න කියලා කිව්වා ආලෝකේ මේ ආලෝකේ ඉන්න කියලා කිව්වා ඉර වැවුණා ඊළඟට එළිය විය එළිය හොඳයි කියලා දෙවියන් වහන්සේ දුටුවා ඒක එළිය හොඳයි ඒ වගේම අන්ධකාරයෙන් එළිය වෙන් කරා අන්ධකාරයෙන් එළිය වෙන් කරන්න කියලා කිව්වා ඊට පස්සේ අන්ධකාරයෙන් එළිය වෙන් කරාම අන්ධකාරයට කිව්වා රාත්‍රිය කියලා එළියට කිව්වා උදේ දවල් කියලා එතකොට දවල් කියලා එතකොට ඒක තමයි එක දවසක් එක දවසක් නැවුනේ යන්නේ එහෙමයි. පොළොව වනාහි හිස්ව තිබුණා. ඒ හිස්ව තිබිච්ච තැනට ගැඹුරු අන්ධකාරයක් තිබුණා. ඒ ගැඹුරු අන්ධකාරයේ තැනට කිව්ව එළිය වෙන්න කියලා. එළියයි අඳුරයි දෙකක් තිබුණා. එතකොට එළිය කොටසක් වුණා අන්ධකාරයේ කොටසක් වුණා. අන්න ඒ වචනේ තුල තමයි දෙවියන් වහන්සේගේ වචනේ තරම් ප්‍රබලයි. ආමේන්. ඒ නිසා තමයි අපි අදටත් මේ දෙවියන් වහන්සේ කියන අපේ තාත්තා අපට සියලු දේ සපයපු තාත්තා අපිට නෑදෑය කවුරුත් නෑ අපිට තාත්තා තමයි මේ දේවල් සේරම අපට දීලා තියෙන්නේ. ඉතින් අන්ධකාරයයි එළියයි වෙන් වුණා. වෙන් වෙලා ඒක එක දවසක් වුණා. ඒක ඒ දවසට කියන උදේයයි සවසයි කියලා. ඔන්න ඒ දවස තමයි අපි මේ පළවෙනි දවසේ වුණ දේ. ඊළඟට කියන්නකෝ දෙවියන් වහන්සේ ජලය මැදෙහි ආකාශයක් වේවා. ඒ කාරණ කොටගෙන ජලයෙහි වෙන් වී කීසේක. වෙන් වේවයි කීසේක. දෙවියන් වහන්සේ අවකාශයේ සාදා අවකාශයට උඩින් තිබුණු ජලය අවකාශයේ යටින් තිබුණු ජලය වෙන් කරසේක. එසේ විය. දෙවියන් වහන්සේ ආකාශයේ කියානම් ලැබුසේක. සවස් වේ උදේ විය. ඒ දෙවෙනි දවසේ කරේ මොකද්ද? අහසයි ජලය වෙන් කරා. ඔන්න දැන් දෙවියන් වහන්සේ ජලයේ මාත්‍ය අවකාශ ජලයේ තියෙන තැන කිව්වා ඒක වෙන් වෙන්න කිව්වා අවකාශයක් තියාගන්න කිව්වා අවකාශයට උඩින් ජලයේ සාදා අවකාශයට උඩින් තිබුණු ජලයෙන් අවකාශයට යටින් තිබුණු ජලය වෙන් කරා. ඒ කියන්නේ උඩින් අහසේ තිබුණ ජලය වෙන යටත් ජලය තිබුණා. එතකොට ඒ දෙක වෙන් කරාම අවකාශය කියන තැන අහස කියලා කිව්වා. ජලය කියන තැන මුහුද කියලා කිව්වා. එතකොට ඒක තමයි දෙවෙනි දවස උනේ. ඊළඟ කියන්නකෝ. ඒකේ වචනේ තුල තියෙන ප්‍රබලත්වය මේ. පළවෙනි දවසේ උනේ එළියයි අඳුරයි වෙන් කරා. ඒක දවසක්. ඊට පස්සේ දෙවෙනි දවසේ කරේ අහසයි ජලයයි වෙන් කරා. ඒක දෙවෙනි දවස. ඔන්න වචනේ තුල තියෙන ප්‍රබලත්වය කියලා බලන්න දෙවියන් වහන්සේගේ වචනේ තුල. ඊළඟට දෙවියන් වහන්සේ ආසට යටින් තිබුණු ජලය එක් තැනක රැස් වේවා. වියලි බිම පෙන්වන්න කීසේකේසේ විය. දෙවියන් වහන්සේ වියලි බිමට පොළව කියාද රැස් වූ ජලයට මුහුද කියාද නන්දපුසේක. දෙවියන් වහන්සේ යහපත් බව දුටුසේක. දෙවියන් වහන්සේ දැන් පොළවේ තියෙන ජලය තියෙනකොට පොළවේ ජලය තියෙනකොට ඒ ජලයෙන් වැඩක් නෑනේ. උඩ අහස තියෙනවා. ජලය තියෙන පල්ලෙහා. ජලය එක් තැනකට රැස් වෙන්න කිව්වා. ජලය තැන් වලින් ජලය එක තැනකට රැස් වෙන්න කිව්වා දෙවියන් වහන්සේ. එතකොට ජලය දැරගෙන පැසෙනකොට අනිත් එක වියලි වෙන්න කිව්වා. අනිත් දින වියලි වෙන්න කිව්වා. එතකොට වියලි වෙනවා කිව්වහම ජලය එක තැනකට රැස් වෙච්ච තැනට මුහුද කියලා කිව්වා. වියලි බිමට පොළව කියලා කිව්වා. දෙවියන් වහන්සේ ඒක යහපත් කියලා දුටුවා. ඊපස් කියන්නේ දෙවියන් වහන්සේ පොළොව වනාහි තෘණද බීජද උපදින පලාද ඒ වර්ගයේ ලෙස පළදරන බීජ සහිත
ඵල වෘක්ෂද පොළොවෙහි පිට හටගන්නවා කීසේක එසේ විය. තුරුණද ඒ වර්ගයේ ලෙස බීජ උපදින ඵලාද ඒ වර්ගයේ ලෙස බීජ සහිත ඵලදරන වෘක්ෂයද පොළොවෙන් හටගත්තේය. දෙවියන් වහන්සේ යහපත් බව දුටුසේක. සවස් විය උදේ විය. ඒ තුන්වෙනි දවසේ එතනින් නතර. තුන්වෙනි දවසේ මොකද කරේ? පොළව වෙන් කරා. පළවෙනි දෙවෙනි දවසේ පොළව වෙන් කරා. පොළවයි යහසයි වෙන් කරා. පොළවයි ජලයයි වෙන් කරා. ඊට පස්සේ බිම හිස් බිමට පොළව කියලා කිව්වා. එතකොට ඒ හිස් බිමේ දෙවියන් වහන්සේ කල්පනා කරා මේ පොළවේ මොනවා හරි පැල හට ගන්න ඒව දේවල් කරන්න ඕනේ. එතකොට ඒක යහපත් කියලා දෙවුවා. ඒ යහපත් කියලා දුටුවා මේ තුන්වෙනි දවසේ කරේ පොළවට බීජ හට ගන්න කියලා දැම්ම. බීජ වලින් ඵල හට ගන්න කියලා කිව්වා. ඒ විදියට බීජ වල ඵලාද ඒ වර්ගවල බීජ සහිත වෘක්ෂද පොළවේ හටගත්තා. ඔන්න පොළවේ දැන් අපි පොළවෙන් දැන් මේ දෙවියන් වහන්සේ පොළවට කරන්න හදන දේ. ඊට පස්සේ අයිලන් කියන්නේ ඒක තුන්වෙනි දවසේ තමයි උනේ. පොළවට ඔන්න තුන්වෙනි දවසේ තමයි පොළවේ ගස් කොළන් හිටවල ඒ ගස් කොළන් හට ගන්න කියලා වචනේ කිව්වේ. ඒ තුන්වෙනි දවසේ. ඊළඟ දෙවියන් වහන්සේ රාත්‍රී දවාල වෙන්දීමට අහස්තලයේ ආලෝකය වෙත්වා එසේ ලකුණු පිණිසද ඊතු පිණිස දවල් පිණිසද අවුරුදු පිණිසද වෙත්වා. පොළොවට එහි දීමට එහි ආස්තලයේදී ආලෝකයන් පිණිස වෙත්වා කීසේකේ එසේ විය. දෙවියන් වහන්සේ මහත් ආලෝක දෙක සෑදුසේක. වඩා මහත් ආලෝකයේ දිවා බාහිර කෙරෙහි අධිපති කරන පිණිස උන්වහන්සේ තාරකාද සෑදුසේක. පොළොවෙහි එළිය දෙන පිණිස දවාල කෙරෙහිද රාත්‍රී කෙරෙහිද අධිපති කරන පිණිසත් අන්ධකාරයේ එළිය වෙන් කිරීමට පිණිසත් දෙවියන් වහන්සේ ඒ ආස්තලයේ සෑදුසේක. උන්වහන්සේ යහපත් බව දුටුවා. හතරේ උදාවිය හතරේ දවසේ ඔන්න වෙච්ච දේ තමයි රාත්‍රියයි දවල් වෙන් කරා හස්තලයයි ආලෝකයයි වෙන් කරා. ඊට පස්සේ ආවන හතරේ ඉරිසු හැදුවා. ඒ කියන්නේ දැන් තියෙන අපේ සීත ඍතුව ඊළඟ අපේ තියෙන එක අප්‍රේල් වෙනකන් සීතලයි වසන්ත හේමන්ත කිමාන ගිම්මහාන ඍතුව එහෙම අපේ ඍතු තියෙනවානේ. අන්නේ ඍතුයි අවුරුදුයි මාස 7යි වෙන් කරා. ඔන්න මේ හතරවෙනි දවසේ ඒක තමයි කරේ. ඊළඟට ඒක ඊට පස්සේ ඒක මේ ආලෝකයක් හැදුවා. ආලෝකයයි හඳයි. ඉලයි හඳයි හැදුවේ ඔන්න හතරවෙනි දවසේ තමයි. එතකොට පොළොවට එළිය දෙන පිණිස පොළොවට එළිය දුන්න දවාලට ඉර පෑවුවා. ඉර පායන්න කියලා කිව්වා. රැයට හඳ පායන්න කියලා කිව්වා. අන්ධකාරයේ එළිය වෙන් කරලා දෙවියන් සේවා ආස්තරයේ දැබුවා. ආහසේ දැබුවා ඉරයි හඳයි. දවාලට ඉර දෙන්නයි රැයට හඳ දෙන්නයි. එතකොට දවාලට තමයි අධිපතිකම් කරන්න කියලා. ඉරට තමයි අධිපතිකම් කරන්න කිව්වේ. ඒක ඒ වචන කිව්වේ විදියට. එතකොට ඒක යහපත් කියලා හිතුවේ. ඒක හතරවෙනි දවසේ ඒ දේ සිද්ධ වුණා. ඊළඟ කියන්නේ දෙවියන් වහන්සේ ජලය වනාහි එහි හැසිරෙන ජීවමාන සත්වයන් බොහෝ කොට හටගන්වාය. පක්ෂියු පොළවට උඩින් ආකාශ කුක්ෂයෙහි පියාසක කෙරෙත්වා ගීතෙක්. තවද දෙවියන් වහන්සේ ඉතා මහත් ජලචර සත්වයින්ද ඒ වර්ගයෙන් ජලයෙන් බොහෝසයින් හටගත්තා වූහ. එහි හැසිරෙන කර්ම ඇති සියලු සත්වයන්ද ඒ වර්ගයේ පියාපත් ඇති සියලුම පක්ෂීන්ද වෙනසේක. දෙවියන් වහන්සේ යහපත් බව දුටුසේක. දෙවියන් වහන්සේ උන්ට ආශිර්වාද කර තුඹලා සලබලව බෝ වෙමින් මුහුදු ජල පුරා පැතිර සිටි පක්ෂීහුද පොළොවේ බෝ වෙත්වා කීසේක. ආමෙන්. ආමෙන්. වචනේ කියලා ආමෙන් කියන්නේ හැම දෙයකම. හොඳේ. ඊට පස්සේ උනේ මේ පස්වෙනි දවසේ කරේ පොළොවයි ජලයයි සත්තු මැව්ව. ජීවීන් මැව්ව. ජලයට අදාළ වෙන ජීවීන් ජලයට මැව්ව. පක්ෂීන් පොළොවට උඩින් ආකාශ ක්‍රියාසර කරන්න මැව්ව. ඊළඟට ජලචර සත්වයන් මැව්වා. ඊළඟට ජලයේ බොහෝසෙයින් හටගන්න හැසිරෙන පණ ඇති සියලු සත්වෝ ඒ වර්ග ලෙස මැව්වා. මවල් වල පක්ෂීන් මැව්වා. ඒක දෙවියන් වහන්සේ දැක්ක යහපත් කියලා. ඊට පස්සේ ඒ උන් හැම කෙනාම බෝ වෙමින් වැඩි වෙන්න කියලා වචනේ කිව්වා. එතකොට ඒක ඒ විදිහටම සිද්ධ වුණා. ඒක පස්වෙනි දවසේ වෙච්ච දේ. ඊළඟ කියන්නකෝ දෙවියන් වහන්සේ පොළොව වනාහි ඒ වර්ගයේ තිරිසන්ද බඩගාන යන ජාතීන්ද පොළොවේ මෘගයන්ද යන ජීවමාන සත්තුන්ද ඒ වර්ගයේ ලෙස හටගත් කීසේක එසේ විය. දෙවියන් වහන්සේ ඒ වර්ගයේ ලෙස පොළොවේ මෘගයන්ද ඒ වර්ගයේ සිව්පාවුන්ද ඒ වර්ගයේ ලෙස භූමියේ බඩගා යන සියලු සතුන්ද සෑදුසේක. දෙවියන් වහන්සේ යහපත් බව දුටුසේක. කවුද දෙවියන් වහන්සේ අපේ ස්වරූපයෙන් අපගේ
සමානත්වයෙන් විවිධ මනුෂ්‍යවල සාධාරණව ඔවුන් මුහුදේ සත්වයන් කෙරෙහිද ආකර්ෂණීය පක්ෂීන් ආකාශයේ පක්ෂීන් කෙරෙහි සියලුම කෙරෙහිද මුළු පොළොවේ කෙරෙහි පොළොවේ බඩගාගෙන යන සියලු සත්ත්වයෙහිද අඛණ්ඩත්වයෙන් දෙවියන් වහන්සේ තම ස්වරූපේ මනුෂ්‍යයා මැවුසේක. දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් ඔවුන් මැවූ පුරුෂයාද ස්ත්‍රීද කොටගෙන ඔවුන් මැවුසේක. දෙවියන් වහන්සේ ඔවුන්ට ආශිර්වාද කළසේක. දෙවියන් වහන්සේ ඔවුන්ට කියනසේක. නුඹලා බෝවී වැඩෙමින් පොළොව පූර්ණ කොට ඒ යටත් කර ගන්න. මුහුදේ සත්වයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොවේ පිට හැසිරෙන සියලුම සත්වයන් කෙරෙහිද අධිපතිකම් කරන්නයි කීසේක. ආමේන්. තවද දෙවියන් වහන්සේ බලව මුළු පොළොවේ තලෙහිද ඇති බීජ දරන සියලුම පලාද බීජද දරන සියලුම වෘක්ෂයන්ද නුඹලාට දුන්නෙමි. ඒ නුඹලා ආහාර පිණිස පොළොවේ සිටින මෘගයන්ටත් ආකාශයේ සිටින පක්ෂීන්ටත් පොළොවේ බඩගාගෙන යන පණ ඇති සියලුම සත්වයන්ට ආහාර පිණිස සියලුම නිල්පලා දුන් කීසේක. දෙවියන් වහන්සේ තමන් සෑදූ සියලුම දුටුසේක. බලව ඒ ඉතත් යහපත් දේව තිබුණේ. සවස් දෙවිය සයවන දවසේ දෙවියන් වහන්සේ අපට අයහපත් දේවල් කිසි දෙයක් දීලා නැහැ. දෙවියන් වහන්සේ බැලුවා මේක මිනිස්සයා මවන්න කලින් මොනවද කෙරෙන්න ඕන කියලා. ඉතින් ඊට පස්සේ මේ 6 වෙනි දවසේ තමයි කරේ දෙවියන් වහන්සේ පොළොවට අධිපතිකම් කරන තිරිසන්නු සත්තු සියලු දේවල් හදලා පක්ෂීන් හැදුවේ 5 වෙනි දවසේ. අනිත් එක පොළොවේ සැරිසන්න සත්තු හැදුවේ 6 වෙනි දවසේ. සැරිසන්න හදලා ඊට පස්සේ ඒ සියලුම දේවල් හදලා ඉවරලා දෙවියන් වහන්සේ කරේ මොකද්ද? මිනිස්සයා හැදුවා. මිනිස්සයා හැදුවේ කාගේ ස්වරූපයෙන්ද මේ දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන්. හා සමානම ස්වරූපයෙන් තමයි මිනිස්සයා මැව්වේ. ඊට එහා යන්න බැරි වෙන තමයි මැව්වේ. ඊට පස්සේ ස්ත්‍රියත් මැව්වා. දෙවියන් වහන්සේ ඔවුන්ට ආශිර්වාද කළා. උඹලා බෝ වෙලා සියලු මේ පොළොවේ අධිපතිකම් කරන්න ඕනද? ඒ කියන්නේ මිනිස්සයාට අනිත් සියලුම දෙනා කෙරෙහි අධිපතිකම් කරන්න තමයි මැව්වේ. මවලි වල එහෙම වචනේ කිව්වා. වචනේ කිව්වා මේ සියලු දේවල් ඒ විදිහටම සිද්ධ වුණා. ඊළඟ මූර්ඛයෝ බඩගාගෙන යන විදිහටත් හැදුවා. පක්ෂීන් අහසේ පියාඹල යන විදිහටත් බඩගාගෙන යන සත්තුත් ඒ හැම කෙනාටම දුන්න මේ පොළොවේ තියෙන සියලුම පලා මේ කියන්නේ කෑම බීම සියලුම දේ බීජ සියලු දේවල් දෙවියන් වහන්සේ සෑදූ සියල්ලම දුන්නා. ඒ දේවල් අපිට සාපාක්ෂීන්ට කන්න වෙන් කරා, මිනිස්සුන්ට කන්න පුළුවන් දේවල් නෙමෙයි කියලා එහෙම වෙන් කරා. ඒක තමයි 6 වෙනි දවසේ උනේ. ඊට පස්සේ කියන්නකෝ මෙසේ අහසත් පොළොවත් දෙහි මුළු සේනාවක් මවා නිමගන් ලද්දහ. දෙවියන් වහන්සේ තමන් විසින් කළ ස්වයංක්‍රීය සක්‍රීය කර්මාන්තය 7 වෙනි දවසේ නිම කළසේක. උන්වහන්සේ තමන් විසින් කරන ලද සියලුම වැඩවලින් 7 වෙනි දවසේ නිවාඩුගත්සේක. දෙවියන් වහන්සේ තමන් මැව්වා වූ සෑදුවා වූ සක්‍රීය සියලුම වැඩවලින් 7 වෙනි දවසේ නිවාඩුගත් හේයින් එය අද දවසට ආශිර්වාද කොට ඒ ශුද්ධයයි නිම කළසේක. දෙවියන් වහන්සේ 7 වෙනි දවසේ මොකද්ද කරේ? මේ සියලුම දේවල් කරලා 7 වෙනි දවසේ මොකද්ද කරේ? නිවාඩු ගත්තා. ඊළඟ මිනිස්සයා බෝ වෙලා වැඩි වෙන්න කිව්වා 7 වෙනි දවසේ. හැබැයි නිවාඩු අරගෙන හැබැයි අදටත් අපි මිනිස්සු 7 වෙනි දවසේ ඉරිදා දවසේ නිවාඩු ගන්නවා. නිවාඩු වරන් අපි මොකද්ද කරන්නේ? ආශිර්වාද කරන්නේ. දෙවියන් වහන්සේ මේ මවපු සියලුම දේවල් වලට අපි ආශිර්වාද කරනවා. ඒ ආශිර්වාද කරනකොට තමයි අපිට දීලා තියෙන්නේ. පොළවට දීමනා සියලු දේ දීලා තියෙන්නේ. අපිට ලබා ගන්න තමයි අපි මේ කැමති නැත්තේ. අපිට දීපු දේවල් අපි ගන්න උත්සාහ කරන්නේ. ඒ ගන්න උත්සාහ කරනවා අපි දෙවියන් වහන්සේ වෙතට ගිහින් දෙවියන් වහන්සේගේ යාඥා කරන ආශිර්වාදය ලබා ගන්න. ඒ ආශිර්වාදය තුල තමයි අපිට හැමදේම දෙවියන් වහන්සේ දීපු සියලුම දේවල් අපිට ලැබෙන්නේ. ඉතින් ඒක වචනය තුල ඒ වචනේ එතරම් ප්‍රබලද කියලා බලන්න. කොච්චර ප්‍රබලද මේ වචනේ කියලා බලන්න. දෙවියන් වහන්සේ මවපු වචන මේක කොයිතරම් ප්‍රබලද බලන්න. දෙවියන් වහන්සේ වචනේ තුල තමයි සියලු දේවල් කරේ. අපිට පුළුවන් දේවල් කරන්න. සිස්ටර් අපිට පුළුවන්ද? බෑනේ. ඒක තමයි අපිට පුළුවන්. බැරි නෑ. අපි අනිවාර්යයෙන්ම යාඥාව තුල ජීවත් වුණොත් අපිට බැරි වෙන්නේ. අපි යාඥා කරන්න දෙවියන් වහන්සේ වෙතට යන්න දෙවියන් වහන්සේගෙන් ඉල්ල දේවල් කියන්න අපිට අනිවාර්යයෙන්ම අපිට සඵල වෙනවා මේ දේවල්. මම නම් දකින්නේ ඒකයි. අපි යාඥාව තුල තමයි ජීවත් වෙන්න ඕනේ. එතකොට ඒ දේවල් අපිට මේ වගේම දෙවියන් මාකිට පුතේ හරවන්න මාක් හදාසේ හරවන්න. ඉතින් බලන්න දෙවියන් වහන්සේ එතකොට අපිට මොකද එතකොට ඒ සියලුම දේවල් දීලා අන්තිමට මොකද මිනිසා කරේ?
සිස්ටර් අන්තිමට මිනිසා කරේ මොකද්ද කරේ? ඒ සියලුම දේවල් කරලා දෙවියන් වහන්සේට අකීකරු වෙලා පාපයට ගොදුරු වුණානේ. ගොදුරු වෙලා මොකද්ද මේ අවසානයේදී? මිනිස්සු පාප වලටම ඇබ්බැහි වුණා. විවිධ දසපළාතනුව විවිධ මේ කරන්න කියපු දේවල් කරන්නේ නැතුව මිනිස්සු වෙනස් දේවල් වලට ගිහින් දුක් දාසේ කරගෙන මේ කරලා මිනිස්සු පාපයට ගොදුරු වෙලා. ඉතින් මේ පාපයට ගොදුරු වෙච්ච එකට දෙවියන් වහන්සේ මොකද්ද කරේ? දෙවියන් වහන්සේ ඒක ජාතක පුරුෂය අපේ මේ ලෝකෙට එවුවා. ඒ ජේසුස් වහන්සේ නම් මේ ලෝකෙට එවලා ජේසුස් වහන්සේගේ අපි කරපු පාපය ජේසුස් වහන්සේ දරාගෙන ජේසුස් වහන්සේගේ මේ සියලුම කියන්නේ මේ ජේසුස් වහන්සේ තුළ තිබ්බ සියලුම යහපත් අපට දීලා ජේසුස් වහන්සේ අපේ පාපේ දරාගෙන පුරුෂේ දිවිපිදීම තුළ මොකද්ද වෙන්නේ? පුරුෂේ දිවිපිදීම කියන්නේ පාපේ අපේ දිරු පාපය ජේසුස් වහන්සේ දරාගන්න. ජේසුස් වහන්සේ දරාගෙන අපට ආශිර්වාද කරලා පුරුෂේ අපට මේ පාපෙන් ඈත වෙන විදිහට වැඩ කරා. අපි 16 කියන්නේ මාර්ක් 16 අර මේ දෙයනවා මේ සිස්ටර්සේ මලුන්ගෙන් නැගිටීමල ඒකේ 16 15 විදිහට. ඒක 16 15 මේ උන්වහන්සේ ඕන් කීසේක නුඹලා මේ ලෝ මුල්ලේ ගොස් සකල ජනතාවට සුභාරන්තිය ප්‍රාර්ථනා ආමේන්. උන්වහන්සේ ඕන්ට කීසේක නුඹලා ලෝ මුල්ලේ ගොස් සකල ජනතාවටම සුභාරන්තිය ප්‍රකාශ කරන්න. අදහන්නා වූ බෞතිස්ම ලබන්නා වූ තැනැත්තාගේ ගැලවුම ලබන්නේය. නමුත් අදහා නොගන්නා තැනැත්තා වර්ධයට පත්කරනු ලබන්නේය. අදහන්නට තැනැත්තා වූ ලකුණු නම් ඔවුන් මා නාමයෙන් යක්ෂයා දුරු කරන්නෝය. අන් භාෂාවකින් කතා කරන්නෝය. සර්පයන් අල්ලා ගන්නෝය. යම් මරණීය වස ජාති බීමටත් එයින් කිසිසේත් ඔවුන්ට අනතුරක් නොවන්නේය. ඔවුන් රෝගීන් පිට අත්හැරූ කල්හි ඔවුන් සිවන්න ලබන්නෝය. එසේ ස්වාමීන් වහන්සේ හරි එතකොට දැන් කිව්වේ මොකද්ද? දැන් අපි ජේසුස් වහන්සේ තුළ හිටියාම ජේසුස් වහන්සේ අපි ජේසුස් දෙවියන් වහන්සේගේ පුත්‍රයා මේ ලෝකෙට එවලා අපිට මේ ලෝකේ ජේසුස් අපේ සියලු පාපයන් එතුමා දරාගෙන අපට ආශිර්වාද කරලා අපට යහපත දීලා ධාර්මිකකම දීලා උන්වහන්සේ පුරුෂයට අරගෙන පුරුෂේ මේ නෑ අපි අපේ ජීවමාන වලට ජීවත් වෙනවා. ඉතින් මේකේ කියන අපිට දැන් ජේසුස් වහන්සේ තුල ඉන්නවනම් දෙවියන් වහන්සේ තුල ඉන්නවනම් අපිට තියෙන මුල් ලෝකෙටම අපි ගිහිල්ලා මොකද්ද කරන්න ඕන සිස්ටර්? සුභ ආරංචිය. අපි සුභ ආරංචිය කියන්න අපට එතන මුල් ලෝකයේ මිනිස්සු දෙවියන් වහන්සේ තුලින් ඈත් වෙච්ච හින්දා අපිට මේ හැමදේම ප්‍රශ්නයකදී අපි මේ ලෝකයේ මිනිස්සු සියලු දෙනා අපි ගන්නවා දෙවියන් වහන්සේ තුලට. ඒ දෙවියන් වහන්සේ තුලට ගන්න අපි කරන්න ඕන සුභ ආරංචියකින් ප්‍රකාශ කරන්න. ආමේන්. සුභ ආරංචියකින් ප්‍රකාශ කරලා සුභාරංචිය ප්‍රකාශ කරලා අපි කොහොමද දෙවියන් වහන්සේගේ වචනය තුළ ගන්න ඕනේ. දෙවියන් වහන්සේගේ වචනේ තරම් බැලෑරු බලගත්තු මේ බයිබලේ ඉතාම බලගත්තු බලගත්තු මේක දේවානුභාවයෙන් ලියපු බයිබලයක්. ඉතින් මේ බයිබලේ කියන සියලු දේ වචනය තුළ දැනගන්න පුළුවන් වෙන්න අපි සුභාරංචිය ප්‍රකාශ කරලා අදහන කට්ටියත් බෞතිස්ම කරන්න ඕනේ. බෞතිස්ම කරලා ගලව ගන්න ඕනේ. ගලවගෙන අදහන ගන්නත් එක්ක වලට පස්සේ අපිට කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ නිරේට යනවා. අදහන්නට කට්ටියට ඇතුළේ දීමනාවනවා යක්ෂයන් දුරු කරන්න පුළුවන්. අන්‍ය භාෂාවේ කියන්නේ දෙවියන් වහන්සේත් එක්ක භාෂාව කතා කරන්න පුළුවන්. අන්‍ය භාෂාව වෙනවා අපිට නිකම් මොටෝ වෙන අන්‍ය භාෂාව කියන්නේ ඔය දෙන්නේ භාෂාවන්නේ අපිට නිකම්ම ආයාසයක් නැතුව අපි නිකන් දෙවියන් වහන්සේ තුලත් කතා කරනවා. අපි මේ යාඥා කරනකොට අපි දෙවියන් වහන්සේ තුල අන්‍ය භාෂාවෙන් කතා කරන්න පුළුවන්කම අපිට ලැබෙනවා. ඊළඟට අපිට සාර්ථකය අපිට මොකද දෙවියන් වහන්සේ මේක අධිපතියකම් සියලු ලෝක වාසීන් කෙරෙහි මිනිස්යාට දුන්නේ එකම දේ තමයි සියලුම දෙනා කෙරෙහි අධිපතිකම් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ අධිපතිකම් කරන්න පුළුවන් ඉඳන් අපි දෙවියන් වහන්සේගේ යාඥා තුලින් තියන අපිට සර්පය අල්ලලා මෙල්ල කරන්න පුළුවන්. ඊළඟ අපිට යම් මොනවා හරි විශ්වාස જાතියක් පෙව්වත් අපිට පෙවුනත් ඒකට අපිට අනුතරක් වෙන්නේ නැහැ. අපිට අනුතුරු කරන්න එන කිසි කෙනෙකුට අපිට අනුතුරු කරන්න බෑ. දෙවියන් වහන්සේ තුළ ඉන්න. ඉතින් අපිට ලැබෙන දීමනාව නෝවා. අපිට දැන් අපි ගිහිල්ලා රෝගීන් පිට අත්තිබ්බහම සුවය ලබනවා. ඉතින් ඒක තමයි අපිට තියෙන සියලුම මේ අධිපතිකම් ඒ හැම අධිපතිකමක්ම තියෙන. ඉතින් අපි ජේසුස් වහන්සේ තුළ හිටපු ජේසුස් වහන්සේ අපිට කරපු දේවල් බලන්නකො. ජේසුස් වහන්සේ ගිහිල්ලා රෝගීන්ට අත්පිට කියලා රෝගීන් සුව කරා. ඒක දන්නව සිස්ටර්.
දන්නවනේ? ඒක තියෙනවා මෙන්න මේ යේසුස් වහන්සේ සුවේ ලැබු කට්ටිය. යේසුස් වහන්සේ මතේ වල තියෙන කුෂ්ඨ රෝග මතේ වටේ තියෙන කුෂ්ඨ රෝගීන් සුව කරා. don't forget මතේ වටේ බලන්න කුෂ්ඨ රෝගීන් සුව කරා.